ඒකට හේතුව තමයි සිය ගණන් සංඝයාට දම් බෙද බෙදා චෛත්‍ය අතින් හදා ගරා වැටුණු සෑයවල් පිළිසකර කර කර ඔබ හිතන්න රුවන්වැලි සෑය ගරා වැටලා තියෙද්දි ආපහු හදද්දි මිනිසු පැතුවේ මොකද්ද? මෙතේ බුදුන් දකින්ද. මෙතේ බුදුන් දකින්දයි පැතුවේ. දැන් අපි කියනවා ගෞතම බුද්ධ ශාසනයේ ධර්මය අවබෝධ කරන්න කියලා. ඔය ඒක යන්නේ නැහැ හිතට. ඇයි මේ හරස්සුනේ මොකද්ද? ප්‍රාර්ථනා. එතකොට පැතුවේ මෙතේ බුදුන් දකින්න ආසයි. දේවදත්ත බුදුරජාණන් වහන්සේ දැක්කේ නැද්ද? ඊළඟට කෝකාලික බුදුරජාණන් වහන්සේ දැක්කේ නැද්ද? ඊළඟට චින්චිමානිකව ධම්සභා මණ්ඩපයට ආවේ බුදුන් දැක්කේ නැද්ද? බුදුන් දකින්න පැතුවා. ධර්ම අවබෝධය නෑ. එහෙනම් ඒ ප්‍රාර්ථනාවෙත් සිදුරක්. ඒ ප්‍රාර්ථනාවෙත් සිදුරක්. චෛත්‍ය ඒකයි ගෞරවයෙන් යන්න කියන්නේ ධාතු සෑයක් ළඟට. ධාතුන් වහන්සේලා වඳිනකොට බෝධින් වහන්සේලා වඳිනකොට ස්තූප වඳිනකොට මහා පිංකම් කරනකොට කල්පනාවෙන් ඉන්න ඕන පින්වතුනි.